ඔබ දන්නවද ලංකාවේ පළවෙනි වතාවට ප්‍රොෆෙෂනල් කවුන්සලින් ඇන්ඩ් කේස් මැනේජ්මන්ට් කෝස් එකකට ශිෂ්‍යත්ව 100ක් හම්බෙනවා කියලා. ඇයි අනේ මේ කවුන්සලින් කෝස් ඕන තරම් තියෙනවනේ. ඒ වුණාට මේ කෝස් එක ඊට වඩා ගොඩක් වෙනස්. මොකක්ද වෙනස? ඉතින් කවුන්සලින් කරලා තිබ්බට කේස් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ නේද? යුරෝපයේ වැඩියෙන්ම භාවිතා වෙන කේස් මැනේජ්මන්ට් වල සේවාදායකින්ගේ ගැටලු හරියට කළමනාකරණය කරලා ඒගොල්ලෝ බලන් කියන ප්‍රතිඵල අත් කරලා දෙන්න ලොකු සහයෝගයක් දෙනවා. මේ වගේ ව්‍යසනකාරී වෙලාවක මිනිස්සුන්ගේ මනස හදන්න කවුන්සලින් විතරක් කරලා හරියන්නේ නෑ. ඒක සුනාමි වෙලාවෙත් ඔප්පු වුණා. සයිකෝසෝෂල් ඉන්ටර්වෙන්ෂන්, කේස් මැනේජ්මන්ට් වගේ ඒවත් කරන්න ඕන. ඉතින් ඔබත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීමට මුල පුරන්න කැමති නම් අදම යුරෝපියන් හවුස් එකට කතා කරන්න.